ගේම් ගන්න මාර මාසෙක. ඒ වගේම තමයි ජීවිතේ කොට දාගන්න ඊටත් වඩා ආසයි. මිලියන් ඩොලර් කම්පැනි එකක් වෙන්න ඕන. යාළුවොත් එක්ක එකතු වෙලා ප්ලේ කරන්න පුළුවන් වෙන්නත් ඕන. Free Fire, COD Mobile, PUBG, COC මේ රෑන්ක් එක ගහනවා කිව්වොත් ඒක ඇචීව් කරලා තමයි පස්ස බලන්නේ. මට දෙන්න පුළුවන් හැම සපෝට් එකක්ම උපරිමයෙන්ම මම ඔයාලට දෙනවා කියලා පොරොන්දු වෙනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අද Seeker. ඔයාලගේ YouTube channel එකට. හරි. ඔයාලා මේ වීඩියෝ එක ක්ලික් කරලා ඇතුළට ආව කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා ගේම් ගන්න මාර මාස කෙනෙක්. ඒ වගේම තමයි ජීවිතේ කොට දාගන්න ඊටත් වඩා ආස කෙනෙක්. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ඉවර වෙනකන් හොඳ අවධානයෙන් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ ගේම් එක කියලා. මේ ගේම් එක හදන්නේ ලෝකේ තියෙන ඉතාමත් ඉහළ තාක්ෂණයක් භාවිතා කරන මිලියන් ඩොලර් කම්පැනි එකක් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මේක ඉතාම ලේසියෙන් Play Store, Apple Store වගේ App Store වලින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනත් ඕනේ. තුන්වෙනි එක තමයි මේ ගේම්ස් වල level, rank වගේ දේවල් ඇතුළත් වෙලා තියෙනවා. මොකද එතකොට තමයි මේ ගේම් එක ප්ලේ කරගෙන යද්දී ගේම් එක ගැන ඉන්ටරෙස්ටිං එකක් ඇති වෙන්නේ. මේකේ තිබිය යුතු හොඳම ෆීචර් එක තමයි මේ ගේම් එක යාළුවොත් එක්ක එකතු වෙලා ප්ලේ කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඔව්. ඔයාලට මතක් වුණා හරියටම හරි. මේකෙදි අපිට ගන්න පුළුවන් Free Fire, COD Mobile, PUBG, COC වගේ ඕනෙම ගේම් එකක් මේකට ගන්න පුළුවන්. මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාලට මේ ගේම්ස් හැම එකක්ම ප්‍රෝ ලෙවල් එකෙන් ප්ලේ කරන්න පුළුවන් කියලා. මොකද ඔයාලගේ මානසික ශක්තිය ඉහළයි, ඔයාලගේ දක්ෂතාවය ඉහළයි, ඒ වෙනුවෙන් දාන කැපවීම ඉතාමත් ඉහළයි. මම මේ රෑන්ක් එක ගහනවා කිව්වොත් ඒක ඇචීව් කරලා තමයි ඔයාලා පස්ස බලන්නේ. අන්න ඒ නිසාම තමයි අද මේ වීඩියෝ එක දාන්න මූලිකම හේතුව උනේ. අපේ හැම සාර්ථකත්වයක්ම රඳාපවතින්නේ අපේ මොලේ ක්‍රියාකාරීත්වය මත. ඒක ඉගෙන ගන්න එකට වගේම මේ ගේම් ප්ලේ කරන එකටත් ඒක අදාළයි. හැබැයි මේකේ ඔයාලා නොදන්න පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි මේ කියන ගේම්ස් ඇත්තටම ප්ලේ කරන්නේ අර මම මුලින් කියපු මිලියන් ඩොලර් කම්පැනිස් විසින්. අපි කරන්නේ අපේ මේ ඇත්තම ගේම් එක කැප කරගෙන මේ කියන මිලියන් ඩොලර් කම්පැනිස් තව තවත් පෝසත් කරන්නේ. ඔයාලා නොදැනුවත්ව මේ ගේම්ස් වලට ඒ කම්පැනිස් ඔයාලව ඇඩිට් කරගෙන තියෙනවා. මම කියන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. අපේ මොලේ හරිම කැමති අපිව නිතරම සතුටින් තියන්න. ඒ නිසා අපි යම් ක්‍රියාවක් කරද්දී අපේ මොලේ විසින් නිකුත් කරනවා ඩෝපමින් කියන හෝමෝනේ. මේ ඩෝපමින් වලින් වෙන්නේ අපි යම් ක්‍රියාවක් කරද්දී ඒ ක්‍රියාවෙන් අපිට සතුටක් ලැබෙයි කියලා අපිට අපේක්ෂාවක් ඇති කරන එක. මේ ගේම් හදන කම්පැනිස් මේ කතාව හොඳටම දන්නවා. මොකද මේ කම්පැනිස් වල ඉන්නේ මිනිස් හැසිරීම ඉතා තදින් අධ්‍යයනය කරපු එක්ස්පර්ට්ලා. ඒ නිසා තමයි මේ ගේම්ස් වලට යාලා එක එක රෑන්ක්ස්, එක එක ලෙවල්ස් වගේ දේවල් ඇඩ් කරලා තියෙන්නේ. අපේ මොලේ හරි කැමති එක එක ටාගට් ඇචීව් කරගන්න. ඒකෙන් අපිට සතුටක් දනවනවා. ඒ ලෙවල් එකක් අප් වුණාම, රෑන්ක් එකක් අප් වුණාම අපිට ෆුල් හැපි. ඒ කියන්නේ යාළුවෝ එක්ක කතා කරනවා, ඒ ගහපු වීඩියෝ එකක් ස්ටේටස් දානවා, TikTok දානවා, මේ වගේ දේවල් වලින් අපි තවත් සතුට වෙනවා. ඔය සේරම දේවල් කරද්දී අපි නොදැනුවත්වම අපේ මොලේ ඇතුලේ පොඩි වෙනස්කම් ටිකක් වෙනවා. ඇත්තට මේවා පොඩි වෙනස්කම් නෙමෙයි. ඉතාමත් ලොකු වෙනස්කම් කියන්නත් පුළුවන්. අර මම කලින් කියපු ඩෝපමින් නිකුත් වීම වැඩි වෙලා අපි නිදාගෙන අවදි වුණු මොහොතේ සිට නැවත නිින්දට යන තෙක්ම අපේ මොලේ අර කියපු සතුට හොයනවා. අපි නොදැනුවත්වම අපි ඒ දේවල් කරන්න පොළඹවනවා. මේක ගේම්ස් වලට විතරක් නෙමෙයි. මේක පෝන්ස් වලට, මත්ද්‍රව්‍ය වලට, ඒ වගේ තව ඇබ්බැහිම් රාශියකටත් මේකම තමයි
හේතු වෙන්නේ. අපි ඒ ගැන දීර්ඝව වෙනම වීඩියෝ එකකින් වැඩිදුරටත් කතා කරමු. ඔයාලට ඒ ගැන ඉතාමත් ලස්සනට පැහැදිලි කරන වීඩියෝ එකක් තියෙනවා රමින්දු රන්දනි කියන YouTube channel එකේ. ඒකත් ගිහින් බලන්න කියලා ආදරේ මතක් කරන ගමන් අපි ආයෙත් එමු අපේ මාතෘකාවට. හරි. අපි දැන් බලමු මේ විදියට ඇබ්බැහිවීමක් වුණොත් අපිට මොනවද ලැබෙන්නේ සහ අපිට මොනවද අහිමි වෙන්නේ කියලා. මේ ඇබ්බැහිවීම නිසා අපිට ලැබෙන ප්‍රධානම දේ තමයි මානසික ආතතිය. මොකද අපි ඉගෙන ගන්න දේවල් මේ නිසා කරගන්න බැරුව ගොඩ ගැහිලා තියෙනවා. එක්සෑම් කට මුලටම ඇවිල්ලා අපිට කිසි දෙයක් බෑ ඒ වෙද්දි මේ වගේ දේවල් එක අපිට මානසික ආතති තත්ත්ව ඇති වෙනවා. ඊළඟට අපිට ලැබෙන දේ තමයි තරහව. මේකෙදි අපිට කවුරු හරි කතා කරත් තරහ යනවා. අපිට කවුරු හරි පොඩි විහිළුවක් කරත් ඒකටත් අපිට තරහ යනවා. අපි නොදැනුවත්වම අපේ හැසිරීම පිස්සෙකුගේ හැසිරීමකට සමාන වෙන්න මේකෙදි පුළුවන්. මේ ඇබ්බැහිවීම නිසා අපිට අහිමි වෙන දේවල් කතා කරද්දී පළවෙනිටම කතා කරන්න වෙන්නේ අපේ ඇත්ත ජීවිතයේ සතුට අපිට අහිමි වෙනවා. අපිට මේක නිසා අපේ සැබෑ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් ඉතාමත් ලස්සන සහ වැදගත් අවස්ථා අපෙන් මගහැරිලා යනවා. දෙවැනියට අපිට අහිමි වෙන වටිනාම දේ වෙන්නේ අපේ වටිනා කාලය. අපේ වටිනා කාලය කැප කරගෙන අපි මේ ගේම්ස් ප්ලේ කරන විතරක් නෙමෙයි. අපි මේ ගේම්ස් ප්ලේ කරන ලයිව් තව වීඩියෝස් වගේ දේවලුත් අපි අපේ කාලයෙන්ම වෙන් කරගෙන තමයි බලන්නේ. මේ දැන් ගෙවෙන විනාඩිය ආයේ අපිට කොයිම වෙලාවකවත් ආපහු ගන්න බෑ. මේ තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය ගෙවිලා යන්නේ අපේ ජීවිතේ. තුන්වෙනි එක තමයි ශරීර සෞඛ්‍ය පිරීම. මේ ගේම් වලට ඇබ්බැහි වුණාට පස්සේ හරියට කෑමක් නැහැ, හරියට නිින්දක් නැහැ, නිවැරදි ඉරියව්වක් පවත්වා ගන්න නැහැ. එක දිගට එක තැන වාඩි වෙලා දවස පුරාම ගේම්ස් ප්ලේ කරන එක තමයි කරන්නේ. මේ හේතු නිසා අපේ ශරීරයට ගොඩක් අලාභ වෙනවා. අපේ සෞඛ්‍ය අතිශයින් පිරිහෙනවා. ඇස් පෙනීම දුර්වල වෙනවා. බරක් උස්ස ගන්න බෑ. ශරීර ශක්තිය නැති වෙලා යනවා. මේ වගේ දේවල්. අපිට අහිමි වෙන හතරවෙනි දේ තමයි සම්බන්ධතා. පවුලේ අයත් එක්ක තියෙන සම්බන්ධතා, යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක, බොයිෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. ඉතින් මේ හේතු නිසා අපේ සම්බන්ධතා ටිකින් ටික නැති වෙලා ඈත් වෙලා යනවා. ඒ හැමදේමත් එක්ක අහිමි වෙන ලොකුම දේ තමයි අපේ අනාගත සැප ජීවිතය. මොකද අපි වැඩ කරන්න ඕන කාලේ, මහන්සි වෙන්න ඕන කාලේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් සහ මල්ටි මිලියන් කම්පැනි තව තවත් පෝසත් කරන්න අපේ ජීවිත කාලය කැප කරලා සතුටු වෙන්න, විනෝද වෙන්න, ඇවිදින්න තියෙන අපේ කාලේ කැප කරන්න වෙනවා ජීවිතේ ඉතුරු කාලය වෙනුවෙන්. හරි. අපි මේ වෙද්දි හැම දෙයක් ගැනම විස්තරාත්මකව කතා කරලා ඉවරයි. ඒ අපි තාම දන්නේ නැහැ කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. හරි. මම කියලා දෙන්නම් ඔයාලට මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. මම මේ දැන් ඉදිරිපත් කරන ක්‍රමවේදය මගේ රිසර්ච් මම කරපු රිසර්ච් සහ මගේ පෞද්ගලික අත්දැකීම් වලින් ඉදිරිපත් කරන ක්‍රමවේදය. මේ පියවර ටික හරියටම ඔයාලත් කරන්න. ඒකෙන් ඔයාලා ඇබ්බැහියක ඉන්නවා නම් ඔයාලට ඒකෙන් ගැලවෙන්න අනිවාර්යයෙන්ම අවස්ථාවක් ලැබෙනවා. අපි බලමු මොකද්ද මේ පියවර කියන්නේ. පළවෙනි පියවර තමයි මේ දැම්ම ඒ ගේම් එක අයින් කරලා දාන එක. මාස 3ක් යනකම් අපි ආයේ අපිව ටෙස්ට් කරන්නවත් ඒ ගේම් එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ ගේම් එක නැවත අපේ ෆෝන් එකට හෝ පරිගණකයට හෝ අපි ආයේ දාගන්නේ නැහැ. අපි අපේ වැඩ ටික සුපිරියටම කරගෙන අපේ ගෝල්ස් ටික ඇචීව් කරගෙන අපි ආයේ අපි ආස කරන ගේම් එක ප්ලේ කරන්නෙමු. ඒක මගේ ලොකුවටම තිබ්බ ආසාවක්.
දෙවෙනි එක තමයි ගේම් එක ගැන පෙන්වන YouTube channels, TikTok වගේ දේවල් වල notifications off කරලා දාන එක. සහ එහෙම අපිට suggest වෙන වීඩියෝ not interest දාලා අපිට පෙන්වන එක නතර කරන එක. තුන්වෙනි එක තමයි කොණ්ඩේ රැවුල කපලා ඔයාගේ කාමරේ තිබ්බ විදියට වඩා හාත්පසින්ම වෙනස් තැනක් විදියට එන විදියට අස් කරලා සම්පූර්ණම අලුත් කෙනෙක් විදියට වැඩ පටන් ගන්න එක. හතරවෙනි එක තමයි ඒ වැඩ ටික ඉවර වුණ ගාම අපි අලුතෙන් අපේ වැඩ ප්ලෑන් එකක් හදාගෙන අපේ එක්සෑම් එක ફોකස් කරලා ෂෝට් ගෝල්ස් සෙට් කරගෙන වැඩේට බහින එක. ඔයාලා ගෝල් සෙට් කරගනිද්දි අමතක කරන්න එපා කෙටි කාලීන ගෝල්ස් අභියෝගාත්මක ගෝල් සෙට් කරගන්න ඔයාලා අමතක කරන්න එපා. මොකද ඔයාලා හරි කැමති ටාගට් ඇචීව් කරන්න. මේ ප්ලෑන් එකක් කොහොමද හදන්නේ, ගෝල්ස් කොහොමද හරියට සෙට් කරගන්නේ කියන එක ගැන මම වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්නම්. ඒ නැතත් ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි හෙට දවසේ අපි මොකද්ද කරලා ඉවර කරන්නේ කියන දේ අද රැට ප්ලෑන් කරලා තියෙන එක. ඊළඟ දවසේ උදේ අවදි වුණ ගමන් අපිට තියෙන්නේ කලින් දවසේ රෑ හදපු ප්ලෑන් එකට අනුව අපේ ගේම් එක ගහන්න පටන් ගන්න එක. ඔන්න ඔය ගේම ගැහුවොත් තමයි අපිට O level A level ලස්සනට ගොඩ දාගෙන අපේ ජීවිතෙත් සුපිරියටම ගොඩ දාගෙන ලස්සන ගමනක් යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ ගේම ගහන පළවෙනි පියවර මේ වීඩියෝ එක බලලා ඉවර වුණ ගමන්ම තියන්න ඕනේ. මේ වගේ දවසක අපේ ජීවිතේ සාර්ථක කරගන්න අපි හැමෝම එකට එකතු වෙලා එකට ගමනක් යමු. ඒ ගමනේදී මට දෙන්න පුළුවන් හැම සපෝට් එකක්ම උපරිමයෙන්ම මම ඔයාලට දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඉතින් අපේ zero to hero ගමනේ ඊළඟ වීඩියෝ එකක් අතරම මම ඉක්මනට එනකම් ඔයාලගේ ගේම ගහගෙන පරිස්සමට ඉන්න ඕනේ. ජය වේවා.